අපේ ජීවිතවල සමහර කාලෙනවා අපේ හීන බලාපොරොත්තු වෙනුවෙන් ගොඩාක් කාර්යබහුල වෙන්න වෙන කාල සීමාවල්. ඉතින් මේ කොච්චර කාර්යබහුල වුණත් අපිට අපි ජීවත් වෙන තැන අවට වටපිටාව පිරිසිදු කරගන්න අනිවාර්යෙන්ම වෙලාවක් වෙන් කරගන්න වෙනවා ඉතින්. කොච්චර හීන බලාපොරොත්තු වලට ගියත් වැඩක් නැහැ. අපි ජීවත් වෙන තැන ලස්සනට පිරිසිදුවට අපි ප්‍රියමනාප විදිහට තියාගෙන නැත්තම්. ඉතින් මම නම් දකින විදිහට අපේ ගෙවල් දොරවල් අපි ලස්සනට පිරිසිදුවට තියාගන්න ඕනේ තවත් කෙනෙකුගේ ආකර්ෂණය ලබා ගන්න නෙවෙයි. අපේ ගේ ඇතුලේ ජීවත් වෙන අපේ ආකර්ෂණය වගේම දැක්කහම අපිට සතුටු වෙන විදිහට අපේ හිත මනස මේ හැමදේම සුවපත් වෙන විදිහට අපි ජීවත් වෙන වටපිටාවක් අපි හදා ගන්න ඕනේ කොච්චර කොයි වැඩේ තිබ්බා වුණත්. ඔය වගේ පහුගිය දවස්වල අපිත් ගොඩාක් කාර්යබහුල ජීවිතයක් ගත කරා. හැබැයි ඉතින් කොච්චර කාර්යබහුල ජීවිතයක් ගත කළා වුණත් ලැබෙන එක විනාඩියෙන් අපි අපේ ගෙවල් දොරවල් ලස්සනට පිරිසිදු කරගන්න අනිවාර්යෙන්ම අමතක කරේ නෑ. ඉතින් මේත් ඒ වගේ දවසක් තමයි අපි දෙන්න උදේ අපිට තියෙන වැඩ ටික පටන් ගන්න කලින් ඒ දවසේ පැයක් විතර කල් තියා හැරලා තමයි මම මේ විදිහට ගේ මිදුල ඒ වගේ දේවල් අතුපතු ගාලා පිරිසිදු කරගත්තේ. ඉතින් මෙතනදී මගේ ගෙදර දැන් පොඩක් වැහි පොද එහෙම නිසා මිදුල එහෙම තනකොළ දාලා තියෙනවා. ඉතින් ඒ දේවල් දැම්ම සුද්ධ කරගන්න විදිහක් නැහැ තාම අපිට වහින නිසා. ඉතින් මම දැන් බලාගෙන ඉන්නේ වැස්ස කොයි වෙලේද පායන්නේ කියලා. තනකොළ ටික ගලවලා හැම මිදුල ලස්සනට පිරිසිදු කරගන්න. ඔය වගේම මට පොඩි ප්‍රශ්නකුත් වුණා උතනදී. දවස් දෙකක් විතර අපේ ගෙදර තිබ්බ ඉදල කැඩිලා පරණ ඉදලකින් අතු ගාගත්තා. ඉතින් මේ දවස් දෙකේම අපි දෙන්න එක එක දේවල් ගේන්න ගෙදරින් එළියට ගියා. හැබැයි දෙන්නගෙන් එක්කෙනෙකුටවත් ගෙදර ඉදල කැඩිලා කියන එක මතක්ුනේ නෑ. මොකද මේ දවස්වල විශේෂ අවධානය යොමු කරලා තිබ්බ වැඩේ ගැනනේ අපි දෙන්නගේ ඔළුවේ තියෙන්නේ. ඉතින් හැබැයි ඉතින් ඒ වුණාට ඊගාව දවසේ අනිවාර්යෙන් කඩේ ගිය වෙලාවෙ ඉදල ගන්න අපිට අමතකුනේ නෑ. ඉදලක් අරගෙන තමයි ඉතින් අපි ආවේ. මන් දැන් වැස්ස ගැන කිව්වා විතරනේ. දැන් ඔන්න මේ වොයිස් එක කරන ගමනුත් මෙහෙට හයියෙන් වහිනවා. ඔය දවස්වල ඉතින් අපේ මිදුලේ ගොඩාක් දේවල් තිබ්බා. ඒ දේවල් අස් කරගන්න බැරිව තමයි හිටියේ. ගස් වලින් කපාගත්ත කොට කෑලි, එතකොට ලී කෑලි, ඔය වගේ දේවල්, එතකොට උදළු, සවල් මේ වගේ ගොඩාක් දේවල් ඉතින් මිදුලේ තිබුණා. අපි වැඩ කරන්න අරගෙන ආපහු ඉතින් ඒ දේවල් අස් කරලම තිබ්බේ නෑ. මොකද අපිට පහවදාටත් ආපහු ඒ දේවල් ඉතින් අවශ්‍ය වෙන නිසා වැඩ ටික ඉවර කරලම තමයි අපි මිදුල සම්පූර්ණයෙන්ම අස් කරගත්තේ. මිදුලත් අතු ගාලා ගේත් අතු ගාලා ඉවර කරලා ඊට පස්සේ මන් දැන් මේ හදන්නේ මෙතන මිරිස් ගහේ මිරිස් ටිකක් තියෙනවා. ඒ ටික හොඳටම දැන් පැහිලා තියෙන්නේ. ඉදෙන්නත් කිට්ටු නිසා කඩා ගන්න. මේ මිරිස් ගහ හදාගත්තේ අපි මිරිස් කුඩු හදාගන්න ගේන මිරිස් වල ඉතුරු වෙච්ච ඇට වගේක් තිබිලා අපේ අම්මා පැලවෙන්න දාලා තිබුණා. ඉතින් ඒවා පැලවුණාට පස්සේ තමයි මම මේ ඔය පෙන්නපු තැන මිරිස් ගස් 4-5ක් හදාගත්තේ. හැබැයි බල්ලෝ කඩුවා ගොඩාක් මිරිස් ගස්. ඉතින් කැඩුවට පස්සේ ඉතුරු වෙච්ච ඔය ගස් වලින් තමයි මම දැන් ඔය කඩාගන්නේ. ඉතින් ඔය ටික අපිට සාමාන්‍යයෙන් සතියකට විතර වගේ හොඳටම ඇති අපේ ගෙදර කෑම හදාගන්න. ඉතින් මේ වැඩ ටිකත් ඉවර කරලා අපි දෙන්න ඊට පස්සේ ගියා හાર્ඩ්වෙයාර් එකට. මොකද අපිට ඇන වගේක් එහෙම තව අවශ්‍ය කරලා තිබ්බා. ඒ දේවල් ටික අරගෙන එන්න. ඒ ගමන් ඉතින් අපි තේ බොන්නත් එළෝ රොටි අරගෙන ආවා. ඒ එන ගමන් ඔන්න ඉතින් මම වෙල්යායෙත් වීඩියෝ එකක් ගත්තා. මොකද මේ දවස්වල අපේ වෙල්යායේ තියෙන්නේ වෙල් වපුරලා වීහලා ඒ වගේ එක එක තැන්වල සමහර තැන්වල වපුරනවා, සමහර තැන්වල වීනවා, තව සමහර ඒවා පැලවෙලා වී ඔන්න ඔය වගේ තමයි ඉතින් මේ දවස්වල තියෙන්නේ. ඔක්කොම වැඩ ටිකත් ඉවර කරලා රෑ වෙලා අපි දෙන්න ඉතින් චුට්ටක් එළියට ගියා. එළියට ගිහිල්ලා එළියෙන් කෑමත් කාලා තමයි අපි මේ දවසේ ගෙදර ආවේ. මගේ YouTube channel එකත් එක්ක දැන් ගොඩාක් කට්ටිය ටිකෙන් ටික එකතු වෙමින් ඉන්නවා. ඒ වගේම මගේ වීඩියෝස් බලන මගේ channel එකත් එක්ක එකතු වෙන ඔයාලා හැමෝටම ගොඩාක් ස්තුතියි. ඔයාලා දාන like එක comment එකත් මට ගොඩාක්
වටිනවා. ඒ වගේම කමෙන්ට් දාන ඒවා මම අනිවාර්යයෙන්ම කියවනවා. ඒවට රිප්ලයිත් කරනවා. ඉතින් මේ වගේම ඉස්සරහටත් මගේ channel එකත් එක්ක හැමදාම ඉන්න කියලා මම ඔයාලට ගොඩාක් ආදරෙන් ආරාධනා කරනවා. එහෙනම් ඉතින් අදට මං ගිහින් එන්නම්. ඔයාලා හැමෝටම බුදු සරණයි, දෙවි පිහිටයි.